හරි. අද අපි බලමු කොහොමද JLPT විභාගේ ඇප්ලයි කරන්න කියලා. දැන් තියෙන විදිහට කොහොමද JLPT විභාගේ ඇප්ලයි කරන්නේ වෙබ්සයිට් එක හරහා ඔන්ලයින්. කොහොමද ඕනම තැනක ඉඳන් ඔයාලට මේ JLPT විභාගේ ඇප්ලයි කරගන්නේ කොහොමද තනියම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. එච්චර අමාරු වැඩක් නෙවෙයි තියෙන හරි පහසු වැඩක් තමයි කරන්න තියෙන්නේ. අපි බලමු නිවැරදිව හිමින් කොහොමද මේ වැඩේ කරන්න කියලා. හොඳට බලා ගන්න. බලාගත්තට පස්සේ මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ හරි ලැප් එකේ ටැබ් එකේ මොකක් හෝ ඩිවයිස් එකක Google Chrome එකට යන්න. දැන් මම ලැප් එක පාවිච්චි කරනවා මේ වෙලාවේ. ඒතර ඔයාලගේ ෆෝන් එකේ උනත් මේ වැඩේ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. ඔයාලා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න JLPT registration කියන එක. JLPT registration කියලා සර්ච් කරාම ඔයාලට මෙන්න මේ වගේ ලින්ක්ස් ටිකක් එනවා. අපිට පුළුවන් මේ ලින්ක්ස් වලින් ඔයාලට තියෙන JLPT Japanese language කියලා මේ තියෙන්නේ. ඒතර මේ jle.lk කියන වෙබ්සයිට් එකෙන් තමයි මේක අපිට තියෙන්නේ කරන්න. ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේකට යන්න. ඒතර ඔයාලට මේ වගේ පේජ් එකක් එනවා. මේ වගේ පේජ් එකක් ආවම අපිට පුළුවන් ඔයාලට මෙන්න මේ JLE වෙබ්සයිට් එක හරහා තමයි මේක කරන්නේ. ඊට පස්සේ යන්න මෙන්න මේ JLPT registration කියන තැනට. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එයි. හරි. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ යට ලින්ක් එක ක්ලික් කරාම කෙලින්ම මෙතනට වැටෙන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ නම් එන්නේ නැත්නම් මේ වගේ එකක් යනවා. ඔයාලා යන කෙලින්ම මෙන්න මේ JLPT registration කියන තැනට. එතනට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට හම්බ වෙනවා page එකක්. මේක බලා ගන්න. එතන මේකේ තියෙන්නේ අවශ්‍ය අපිට කොහොමද මේක ඇප්ලයි කරන්න ඕන විස්තර ටික තමයි මෙතන ගොඩක් තියෙන්නේ. එතන ප්‍රධාන වශයෙන් මේක දෙනවා දැන් අපි 2026 තමයි ඇප්ලයි කරන්නේ දෙසැම්බර් එකට. එතකොට ඒ අදාළ තොරතුරු මෙතන තියෙනවා. ඊට පස්සේ එන්න මේ මෙතන තියෙනවා අපිට කරන්න ඕන දේවල් මොනවද කියන එක සම්බන්ධයෙන් නේද? මේ අයදුම්පත පුරවන්න කලින් මෙන්න මේ යට තියෙන දේවල් පොඩ්ඩක් බලන්න කියලා තියෙනවා. ඒතර බලමු අපි මේ යට තියෙන මොනවද කියලා. මේ continue registration කියන තැනින් තමයි අපි යන්නේ. ඊට කලින් මෙන්න මෙතන තියෙන විස්තර ටිකක් පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන සඳහන් වෙලා තියෙනවා ඔයාලට any type of electronic devices නේද? watch කියලා එහෙම තියෙනවා. ඒ කියන්නේ අදහස ඕනෑම ආකාරයක ඉලෙක්ට්‍රොනික උපාංග watch පාවිච්චි කිරීම දැඩි ලෙස තහනම්. ඒ කියන්නේ මේක watch electric දේවල් phones පාවිච්චි කරන තහනම්. ඊළඟට තියෙනවා ඔයාලට අදහසක් විශේෂ අවශ්‍යතා තිබේ නම්. කියන්නේ විශේෂ අවශ්‍යතා කියන්නේ ශ්‍රවණාබාධ නැත්නම් ඇස් පේන්නේ නැති අන්ධ ස්වභාවයන්, අර්ධාන්ධ ස්වභාවය කණ්ණාඩි දාන විදියට එවැනි විශේෂ පහසුකම් ඕන නම් ඒව ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ JLPT මේ වෙබ්සයිට් එකට යලා නැත්නම් JLPT මේ විභාගේ පවත්වන අයට ඒ පිළිබඳ දැනුම් දෙන්න ඔයාලට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයක් දාලා තියෙන 0111 මේ දුරකථන අංකයට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේල් එකක් යවන්න jlea.sp@gmail.com ඔන්න ඔය වගේ අවස්ථා තියෙනවා. ඔයාලට පුළුවන් ඕකට දැනුම් දෙන්න. එතකොට නැත්නම් කෝල් එකක් දීලා අහන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඔයාලා මේක කරන්න ඕන අයදුම්පත ඉදිරිපත් කළ දින සිට දින 2ක් ඇතුළත. ඒ කියන්නේ ඔයාලා මේක අයදුම්පත අපි දැන් මේ ෆිල් කරනවනේ නැත්නම් මේක අපි ඇප්ලයි කරනවනේ. ඒක දින 2ක් ඇතුළත තමයි මෙන්න මේ අර කියපු විශේෂ අවස්ථා තියෙනවා නම් කියන්න නේද? එහෙම නොකිය කරත් ඔයාලට මේ ගෙවන මුදල් නැවත ගෙවීම සිදු නොකරනවා කියලා දීලා තිනවා. එයාලා මාර්ග උපදේශයක් විදියට ඉතින් ඊළඟට අපිට මේ වෙබ්සයිට් එකට ගියට පස්සේ බලා ගන්න පුළුවන්. ඔන්න ඔය කරුණු කාරණා ටික අපිට ඉතින් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට ඔයා යන්න මෙතන continue to registration කියන තැන තියෙන්නේ. අන්න එතනට යන්න. continue to registration කියන තැනට යන්න. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔන්න ඔයාලට තියෙනවා online application form එක. මේක තමයි නිවැරදිව හරියට පුරව ගන්න. මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි තියෙන්නේ. මේක හරියට පුරව ගත්තට පස්සේ ඔයාලට කිසිම ගැටලුවකින් නැතුව ඔයාලට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි. හොඳට බලා ගන්න මම පුරවන විදිහ මම සාමාන්‍යයෙන් ටිකක් දාන්නම්. ඒ කියන්නේ අපි නම් ටිකක් සහ අවශ්‍ය තොරතුරු ටිකක් මම මේකට ඔයාලට සාමාන්‍යයෙන් දාන්නම්. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලම ඔයාලට තියෙනවා
ටෙස්ට් ලෙවල් එක. ඔයාලගේ ටෙස්ට් ලෙවල් එක. ඒ කියන්නේ ඔයාලා ලියන්නේ N5ද, N4ද, N3ද, N2ද, N1ද. එතකොට ඔයාලා දන්නවා N5 එකෙන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඊට උඩ ලෙවල් එක N4, N3, N2, N1 එහෙම තමයි යන්නේ. එතකොට ඔයා බලන්න ඔයා මොකද්ද ලියන්නේ? ඔයා බලන්න ඔයා මොන විභාගෙටද ඔයා සූදානම් වෙලා ඉන්නේ. ඔයා N5 විභාගෙන් නම් N5 කියන එක සිලෙක්ට් කරනවා. N4 නම් N4, N3 නම් N3, N2 නම් N2 එක, N1 නම් N1. අනිවාර්යෙන් මෙතන ඔයාගේ ලෙවල් එකක් තියෙනවා. දැන් මම කියනවා මම දැන් ඇප්ලයි කරන්නම් N4 ලෙවල් එක. දැන් ඔයාලට N5 නම් N5 අපි බලමු. N4 ලෙවල් එකක් මම දැන් N4 ලෙවල් එකට අපි ඇප්ලයි කරමු. අන්න දැන් මම එහෙනම් ඔයාලා N4 ලෙවල් මතක තියාගන්න මේ ලෙවල් එක අපිට මාරු කරන්න බෑ ඉස්සරහදී. ඒක නිසා නිවැරදිව මේ ෆෝම් එක ඇතුලේ බලන්න N4ද N5ද කියන එක ඔන්න නැවත පාරක් බලන්න. හරි? ඊළඟට මේ චේන්ජ් කරන්න බෑ කියලා මෙතනම තියෙනවා. ඊළඟට ටෙස්ට් සයිට් එක. එහෙම නැත්නම් විභාගයේ පැවැත්වෙන ස්ථාන තමයි මෙතන තියෙන්නේ. අපිට මේක මෙතන ඊතලේ ක්ලික් කරාම අපිට පුළුවන් බලා ගන්න. අපිට දීලා තියෙන්නේ කොළඹ. අපිට තියෙන්නේ සිලෙක්ට් කියන එක සහ කොළඹ කියන එක. අපිට තියෙන්නේ ඇත්තටම කොළඹවට තමයි මේ ටෙස්ට් සයිට් තියෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්ව යුනිවර්සිටිස් වල එහෙම නැත්නම් මොනවා හරි හෝල්ස් වල තමයි අපිට මේකේ විභාගය JLPT විභාගය පැවැත්වෙන්නේ. ඒතර මේක ලංකාවේ වෙන තැන්වල නෑ. ගාල්ල මාතර එහෙම නෑ. තියෙන්නේ කොළඹ වල තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට ඒක විතරයි කොහොමත් තෝරන්න තියෙන්නේ. නම් කොළඹ. ඊළඟට මතක තියාගන්න මෙන්න මේක. මොකද්ද? මෙන්න මේ නම. නම ඔයාලා write your name in capital letters. නේද? නේද? ඔයාලා මේ නම අනිවාර්යෙන් කැපිටල් වලින් තමයි ලියන්න ඕන. නැත්නම් ඉංග්‍රීසි ලොකු අකුරෙන් තමයි ලියන්න ඕන. මේක කැපිටල් වලින් පිර වෙන්න ඕන. ඒක නිසා ඊළඟට මේ සර්ටිෆිකේට් එකටත් මේ නමනේ හරියට මේ නම තමයි සර්ටිෆිකේට් එකටත් වැටෙන්නේ. සර්ටිෆිකේට් එකටත් මේ නම වැටෙන නිසා හරියට නම ටයිප් කරන්න. හරියට කැපිටල් වලින් ඉනිෂියල් එක. එහෙම නැත්නම් ඔයාලගේ සම්පූර්ණ නම. නිකන් අපි දැන් කෙටි නම කරනවනේ අපි ඉංග්‍රීසි අකුරුත් එක්ක එහෙම නෙවෙයි සම්පූර්ණ නම මේකේ ටයිප් කරන්න. මම උදාහරණයක් වශයෙන් මම ටයිප් කරන්නම්. අර අපි හිතමු වාසගම. එතන මම ගන්නවා මාධව ගුරුගේ වගේ. හොඳේ. එතකොට කැපිටල් වලින් තමයි මේක මේ වෙන්න ඕන. හරි. මම ටයිප් කරලා තියන්නම්. මාධව ස්පේස් එකක් තිබ්බා. ඒක ස්පේස් එකක් තිබ්බා. අනම් වාසගම තිබ්බා මාධව ගුරුගේ කියලා. ඊට පස්සේ ඔයාලගේ නම මම කියන්න සඳුන් මදු ශංක. ඔන්න මම හිතන නමක් ගැහුවා මාධව ගුරුගේ සඳුන් මදු ශංක. නැවත පාරක් බලන්න. හරිද? මාධව ගුරුගේ සඳුන් මදු ශංක. නැවත පාරක් පොඩ්ඩක් බලන්න. මොකද මේතර නම හරියට තියෙනවනේ. මොකද සර්ටිෆිකේට් එක එනකොට මේක තමයි වදින්නේ. ඒක නිසා මේක හරියට නිවැරදිව තියෙනවද කියලා බලන්න. හොඳට අවධානයෙන්. එච්චර ලොකු වැඩක් නෙවෙයි මේක තියෙන්නේ. ඒක අවධානය තමයි අද තාම වැදගත්. මොකද මේක හරියට කරන්න ඕන නිසා. හරි. ඊළඟට නම් අපි දැන් ලෙවල් එක තෝරගත්තා. ටෙස්ට් සයිට් එක තෝරගත්තා. නම ෆිල් කරගත්තා කැපිටල් ලෙටර්ස් වලින්. ඊළඟට ජෙන්ඩර් එක. ඔයාලගේ ජෙන්ඩර් එක මොකද්ද? ඔයාලගේ මේ ස්ත්‍රී පුරුෂ භාවය. ඔයාලට පුළුවන් මේල්ද ෆීමේල්ද කියන එක දාලා ඔයාලට මෙතන හදන්න. හරි. මම දාන ඕන මේල් කියලා. හරි. ඊට පස්සේ ඔයාලගේ date of birth එක. එහෙම නැත්නම් උපන්දිනය ඔයාලා ඉස්සෙල්ලම අවුරුද්ද. මම දානවා අවුරුද්ද 1900 අපි බලමු 1995යි. මම දානවා මාර්තු 3 වෙනි මාසේ 8 වෙනිදා. ඔන්න මං උපන්දිනයක් තේරුවා. දැන් ඔයාලගේ හරියක දාන්න. මම මේ අහඹු ලෙස තෝරා ගන්න විදිහට තමයි දාන්නේ 1995යි මාර්තු 8. හරි. ඒකත් හරියනම් හරි. ඊළඟට මෙන්න මෙතන ඔයාලට අනිවාර්යෙන් ඔයාලා ගොඩක් දුරට අරන් යන්නේ මොකද්ද? විභාගෙට යනකොට પાස්පෝර්ට් එක දරන් යන්නේ. එහෙම නැත්නම් ඩෙන්ටිටි එකද. ඒක ඔයාලා මෙතන මොකද්ද? ටයිප් කරන්න ඕන. ඒක ඔයාලා මෙතන ටයිප් කරන්න ඕන પાස්පෝර්ට් නම්බර් එක. එහෙම නැත්නම් නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකය. එතකොට ඔයාලා මෙතන ඒක මොකක් ඔන්න මම දැන් බින්දු ටිකක් තමයි දැම්මේ. හොඳේ. දාලා න ඔව් මම බින්දු ටිකක් දාන්නම්කෝ.
හරි ඔන්න මම 1 2 3 4 දාලා ඊට පස්සේ ඔයාලගේ V කියන එක දානවානේ. හරි අලුත් ඩෙන්ටිටි වල අලුත් එක දාන්න පරණ එකල එහෙම දාන්න. හරි ඊළඟට ඔයාලගේ ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන භාෂාව නේද? ඔව් භාෂාව කියලා හිතන්නකෝ. මොකද්ද ඔයාලා දැන් ලංකාවේ කට්ටිය නම් ගොඩක් සිංහල නැත්නම් ඉංග්ලිෂ් නේද? එහෙම නැත්නම් ටැමිල් ඔය තුනනේ නේද? අනිත් ඒවා බලන්න අපි ගොඩක් දුරට දාන්නේ සිංහල නේද? දැන් අපි භාවිත කරන සිංහල නිසා අපි එහෙනම් සිංහල දානවා. ඊළඟට ඔයාලා මෙතන දාන්න ඔයාලගේ පෝස්ටල් ඇඩ්‍රස් එක. දැන් ගන්න ඊළඟ වැඩි. මතක තියාගන්න පෝස්ටල් ඇඩ්‍රස් එක දානකොට අර ඔයාලා පොඩි කමාවක් දාන්න ඔයාලගේ හවුස් නම්බර් එක, ස්ට්‍රීට් එක, විලේජ් එක, පෝස්ට් ඔෆිස් ඒ ටික දාලා හරියට. උදාහරණයක් වශයෙන් මම කියනවා නම්බර 22 දාලා පොඩි කමාවක් දැම්මා. අපි දාමු උඩුගම ගාල්ල. නම්බර 22 උඩුගම ගාල්ල කියලා හිතන්නකෝ ඔයාලගේ ඇඩ්‍රස් එක. ඔයාලගේ ඇඩ්‍රස් එක මීට වඩා දිග වෙන්න පුළුවන්. මොකද මම හිතන එකක් දැම්මේ ඔයාලගේ එහෙම දාන්න. මෙතන මේ ඔයාලගේ නම්බරයක් නැත්තම් ඇවුලක් නැහැ. ඒ කියන්නේ ගෙදරක නම්බරේ නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකට තමයි ඔයාලගේ මේ සර්ටිෆිකේට් එක එන්නේ. මතක තියාගන්න. මේකට තමයි සර්ටිෆිකේට් එක ඔයාලගේ එන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා ඔයාලගේ එක්සැමිනේෂන් රිසල්ට් ෂීට් ඔක්කොම එන්නේ මේකට. ඒ නිසා මේක හරියට දෙන්න. හරි. ඊළඟට අපිට පොඩ්ඩක් යනකොට ඊළඟට අපිට පුළුවන් බලන්න පෝස්ටල් කෝඩ් එක. මොකද්ද පෝස්ටල් කෝඩ් එක? කියන්නේ ඔයාලට ඒ කියන්නේ අදාළ පෝස්ට් ඔෆිස් එකට අදාළව පෝස්ටල් කෝඩ් එකක් හැමෝටම තියෙනවා. කවුරු හරි දාන්න නැත්නම් ඔයාලට පුළුවන් Google එකට යන්න. මම හිතපොන්න ගෝල් වල. ඔන්න මම කියනවා ගෝල් පෝස්ටල් කෝඩ්. ගැහුවට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ පෝස්ටල් කෝඩ් හැමෝටම මේ වගේ පෝස්ටල් කෝඩ්. අපි නැත්නම් බලමු. කොළඹ පෝස්ටල් කෝඩ්. නේද? ඔයාලගේ කොළඹට අදාළ මෙදින් පෝස්ටල් කෝඩ් අදාළ තව කොළඹ කිව්වට පස්සේ ඊට පස්සේ බෙදෙනවනේ කොටක් කොළඹ එක කොළඹ දෙක. අන්න එහෙම ඒ ටික බලන්න එක මෙතන සර්ච් කරන්න. එහෙම නැත්නම් අම්පාර පෝස්ටල් කෝඩ් මෙදින් පෝස්ටල් කෝඩ් අම්පාරනේ දමන බලන්න ඔයාලගේ මේ අර කියන්නේ ප්‍රධාන නගරයත් එක්ක හිඟුරන මෙදින් ඒ එක අදාළ එක දාන්න. හරි මම දැන් ඔන්න දානවා ගෝල් පෝස්ටල් කෝඩ්. එතන මට තියෙන්නේ ඔන්න 80000. මම මොකද කරන්නේ මේක කොපි කරගෙන ඊළ දානවා මෙතනට. එහෙනම් පෝස්ටල් කෝඩ් එකත් හරි. ඊළඟට දිස්ත්‍රික් එක ඔයාලා කොහෙද? අම්පාරනේ අනුරාධපුර මොකද්ද කියලා බලලා ඒක දෙන්න දිස්ත්‍රික් එක. ඔන්න මම දෙනවා ගෝල්. ගාල්ලේ නිසා. ඊළඟ කන්ට්‍රි එක කොහොමත් හැමෝටම ශ්‍රී ලංකා තමයි නේද එන්නේ. ශ්‍රී ලංකා. ඒකත් හරි. ඊළඟට ටෙලිෆෝන් නම්බර එක අනිවාර්යෙන් ඔයාලගේ දෙන්න ඕන ටෙලිෆෝන් නම්බර එක මොකක්ද කියන එක. හරිද? පැහැදිලිව එක දෙන්න. ටෙලිෆෝන් නම්බර එක දෙනකොට අපි දාමු 0.770.772.761 කියලා දාන්න. ඊළඟට ඔයාලට පුළුවන් තව ටෙලිෆෝන් නම්බර එකක් දෙන්න. එතනටත් ඕන ඒකම දෙන්න පුළුවන් නැත්නම් වෙන එකක් තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. ඔන්න මම එතන දානවා මේ මගේ අනිත් නම්බරේ 0.77යි 44යි 180යි 14 කියලා ඔන්න මම දානවා. හරි. ඔන්න ඔහම දානවා. ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එකම හරි කමන්නේ නැත්නම් දෙකක් තියෙනවා නම් වැඩිය හොඳයි. මේ ටෙලිෆෝන් නම්බර වලට ඔයාලට කෝල් කරන්න අවස්ථා තියෙන නිසා. හරි. ඒ ටිකත් හරි. හොඳට බලන්න ෆීල් කරගත්තා. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට ඔයාලා Institute you study Japanese language. ඔයා කොහෙද ඉගෙන ගත්තේ? ජපන් භාෂාව කොහෙද ඉගෙන ගත්තේ? ඔයාගේ ඉගෙන ගත්ත තැනක. ඔයාලා ඉගෙන ගත්තේ ජපනීස් ඇකඩමි එක. එහෙම නැත්නම් ක්ලාස් එක. එහෙම නැත්නම් සර් කෙනෙක් ගාව. ඒක ගැටලුවක් නැහැ. ඔයාලා දාන්න ඕනම එකක්. ඒක ගැටලුවක් නැහැ. හරිනේ. එතන මම දානවා මෙතනට ජපන් සරසවිය කියලා. හරි. එතන පුළුවන් කාට හරි ඕන ජපන් සරසවිය කියලා දාන්නත් ගැටලුවක් නැහැ. එහෙම තැනක් නැත්නම් අපේ නම හරි පාවිච්චි කරන එක ගැටලුවක් නැහැ. හොඳ ජපන් සරසවිය අපේ ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නම් ජපන් සරසවිය කොහොමද දානවා. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගත්ත ඉන්ස්ටිටියුට් එකේ නම දාන්න කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම උනත් පාවිච්චි කරන්න ජපන් සරසවිය කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. හරි.
ඊළඟට මෙන්න මේක. මෙන්න මේක තමයි ඊළඟට අපි බලන්න ඕන අපි ඉගෙන ගත්තේ මොන තැන්වලද කියලා මේ ජපන් භාෂාව ඉගෙන ගත්තේ ඊළඟට කොහොමද කියන එක. හරි. ඔයාලා ඉගෙන ගන්න ස්ථාන දැන් මෙතන ඔයාලට පුළුවන් දාන්න මෙතන තියෙන ඔප්ෂන්ස් ටික learning Japanese elementary school primary education ඔයාලට පුළුවන් ප්‍රාථමික පාසලේදී ජපන් ඉගෙනීම එහෙම නැත්නම් මධ්‍ය උසස් පාසල්වල ජපන් ඉගෙන ගැනීම නැත්නම් විශ්වවිද්‍යාලයක මේ විෂයන් උපාධියක් හැදෑරීම නේද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක ජපන් ඉගෙන ගැනීම ඒ මේජර් එක ගන්න වේගෙන අදහසින් එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක අපි ගොඩක් දුරට අපි දාන්නේ මෙන්න මේක තමයි මොකද්ද? මෙන්න මේ learning Japanese some other education institute in such a foreign language school. ඒ කියන්නේ ඔයාලා යම්කිසි ඇකඩමියක නැත්නම් එහෙම ඉගෙන ගන්න ගොඩක් දුරට පන්තියක අන්න ඒ අදහසින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලට පුළුවන් 1 2 3 4 5 වෙනි අවස්ථාව තෝරන්න. ඒක තමයි ඔයාලට ගැළපෙන අවස්ථාව ගොඩක් අයට. ඒක එච්චර අවුලක් නැහැ. එක වැරදුනත් එහෙම ගැටලුවක් නැහැ. ගොඩක් දුරට මෙන්න මේක දාන එක තමයි හොඳම දේ. එහෙම නැත්නම් එකේ සිට 5 දක්වා ආයතන වලින් ජපන් ඉගෙන ගැනීම නොවැගෙන මේක නෑ අදහස කරනවා self study කරනවා නම් එහෙම නැත්නම් YouTube app වලින් එහෙම ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේක දාන්නත් පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. ඔයාලා පන්තියකට එහෙම ගිහිල්ලා ඉගෙන ගන්න මේක දැම්මත් කමක් නැහැ. ගොඩක් දුරට ඒක දාන තරමට හොඳයි ඉතින්. එතකට අදහසක් තියෙන නිසා. එහෙනම් ඒකත් බලන්න මෙන්න මේක දාන්න learning Japanese at some other education institute. හරි. අන්න ඒක දාන්න. හරි. ඊළඟ එකට ඔයාලට පේනවා reason for taking this exam. ඇයි ඔයා මේ exam එක මේ කරන හේතුව? ඇයි ඔයා මේ exam එක කරන්න කියන අදහස තමයි එතනින් අපිට තියෙන්නේ. අපි බලමු මේක පොඩ්ඩක් දිගහැරියට පස්සේ මොකද තියෙන්නේ කියලා. හරි. එතන තියෙනවා අපිට මෙන්න මේ options ටික. එතන මේ options වල තියෙනවා necessary for admission into university graduate. ඒ කියන්නේ ඔයාගේ තමන්ගේ රටේ විශ්වවිද්‍යාලයක උපාධියක පාසලට ඇතුළු වීමට අවශ්‍ය අදහසක් කියලා තියෙන ගැන විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න එහෙම එකක්. ඊළඟට තියෙනවා necessary for admission into university or graduate school in Japan. ජපානයේ විශ්වවිද්‍යාලයක උපාධි පාසලකට ඇතුළු වීම අවශ්‍යයි. ජපානයේකට. ඊළඟට තියෙනවා 3 තියෙනවා necessary for admission as proof of කියලා අදහසක් තියෙනවා education institution in our country. කියන්නේ තමන්ගේ රටේ වෙනත් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළු වීමට හෝ සුදුසුකම් ඔප්පු කිරීමට අවශ්‍යයි. කියන්නේ ඔයාට වෙන රටකට හෝ තමන්ගේ රටකට සුදුසුකම් ඔප්පු කරන්න ජපන් භාෂාව මෙන්න මෙහෙම පුළුවන් කියන දහසින් එහෙම එකක් තියෙන. ඊළඟට තියෙනවා මෙන්න මේක ඊළඟට 4 වෙනි අවස්ථාව විදිහට අපිට පුළුවන් ජපානයේ වෙනත් අධ්‍යාපන ආයතනයක සුදුසුකම්. කියන්නේ ජපානයේ තියෙන වෙනත් අධ්‍යාපන ආයතනයකට සුදුසුකම් සම්පූර්ණ කරන්න කියන එකට අපිට පුළුවන්. ඊළඟ තියෙනවා 5 රැකියාවකට ප්‍රයෝජනවත් නේද? තමන්ගේ රටේ රැකියාවක් වගේ අදහසක් එක්ක දාන්න පුළුවන් අදහසක් තමයි තියෙන්නේ. ඒකේ ඊළඟට තියෙනවා ඒ වෙච්චර ගැටලුවක් නැහැ. ඉතින් මේ මම දාලා අදහසක් ඔයාලට කියන්නේ 7 තියෙනවා. තියෙනවා මොකද්ද? ඊට පස්සේ තියෙනවා මේ ඉහත එක හැර වෙනත් හේතුවකට මගේ ජපන් මට්ටම මැනබෙකනේ ඔයාලට පුළුවන් මෙන්න මේ මේක නම් මේක නම් මේ සැලරි එක සම්බන්ධව එක ප්‍රොමෝෂන් කරන්න ජැපනීස් වල එහෙම අදහසකින් නැත්නම් මේකට තියෙනවා මේ ඉහත ඒව නෙවෙයි මට ඕන මේ මගේ ජපාන් දැනුම මන ගන්න ඕමනාවට ආසාවට චැලෙන්ජ් එකකට වගේ අදහසක් කියන දාන්න පුළුවන් නැත්නම් අද වෙනත් කියන අදහස දාන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන දාන්න මෙන්න මේක necessary for admission as a proof කියන අදහසෙන් මෙන්න මේක දාන්න පුළුවන්. ඔයාලට 4 වෙනි අදහස ජපානයේ වෙනත් අධ්‍යාපන ආයතනයක ඇතුළු වීම හෝ සුදුසුකම් ඔප්පු කිරීමට අවශ්‍යයි. අන්න ඒ අදහසින් ඔයාලට පුළුවන් අන්න ඒක දාන්න. ඒක ඇත්තට ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා මේක තෝරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේක තෝරන්න පුළුවන් ලෙවල් එකම අනින්න. ඔයාලට පුළුවන් මෙන්න මේක තෝරන්න සාමාන්‍යයෙන් නැත්නම් ඔයාලට පුළුවන් මේක තෝරන්න ගැටලුවක් නැහැ. ඔයාලා ඕන එකක් තෝරන්න. මම දැන් ඔන්න මෙතනදී මේක තෝරනවා. හරිනේ? හරි. ඊළඟට බලමු මොකක්ද අපිට තියෙන්නේ කියලා. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ මේ රැකියාව වෘත්තිය කියන දහස. ඔයාලට මෙතන drop down කරලා බලන්න පුළුවන් මොකද්ද තියෙන කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ ටික තියෙන ප්‍රාථමික පාසල් සිසුවේ කියන අදහස ගන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය උසස් පාසල් සිසුවේ. නේ? middle school or high school student.
නේ එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි ඔෆ් ග්‍රැජුවේට් ස්කූල් ස්ටුඩන්ට් නේ විශ්වවිද්‍යාල උපාධි පාසල් ශිෂ්‍යයෙක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක ස්ටුඩන්ට් ඔෆ් සම් අදර් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුෂන්. එහෙම පුළුවන් ඔයාලට පුළුවන් වෙනත් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියන අදහස ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ඇකඩමියකට යනවා නම් එහෙම නැත්නම් ඔයාලට ජැපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකකට නම් ඔන්න ඔය අදහස ගන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඊළඟට මෙන්න මේක පුළුවන්. ඊළඟට ඔයා එකන වැඩ කන්න කොහරි කම්පැනියක රජයේ ආයතනයක ගුරු ව්‍යාපාර මොන හරි කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේක දානවා ඔයාගේ ජොබ් එකට. ඊට අමතරව නම් වෙන මුකුත්ම කරන්න නැත්නම් රැකියාවකුත් නැහැ ඉගෙන ගන්න නැත්නම් මේ අද කියන එක තෝරන්න පුළුවන්. මම කියනවා මෙන්න මෙයා ජොබ් එකක් කරන එක. එහෙනම් මම දානවා මෙන්න මේ එම්ප්ලොයිඩ් කියන එකට. හරි ඒකත් බලන්න. හරි. ඔයාලට පුළුවන් ඉතින් ඕනම එකක් දාන්න. එහෙම නැත්නම් ස්කූල් ඉගෙන ගන්න නැත්නම් අද කියලා දාන්න. ඒක ගැටලුවක් නැහැ. හොඳයි. හරි. ඊට පස්සේ ඔයාලට ඔයාගේ රැකියාව පිළිබඳ විස්තරය දාන්න පුළුවන්. ඔයා මොකක්ද කරන්නේ කියන එක අධ්‍යාපන ආයතනයක ජපන් භාෂා නේද? ගුරුවරයෙකු ලෙස වැඩ කරන අතරතුර ජපන් භාවිතා කිරීම රජයේ කියන අදහසින් නේද? රජයේ සේවකයෙකු ලෙස වැඩ කරන අතරතුර ජපන් භාවිතා කරනව නැත්නම් වැඩ කරන විදිහට මේ කරනවා ඒ වගේ අර්ථයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අදහස ටුවරිසම් පැත්තෙන් එහෙම කරනද එහෙම මොකක් හරි එකක් දාන්න. එහෙම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එහෙම නැතුව එක මෙන්න මේ ස්ටුඩන්ට් කියන අදහස දාන්න නැත්නම් මෙන්න මේ අද කියන එක දාන්න. එතකොට මේ මුකුත් තෝරන්න ඕනේ නැහැ. වෙනත් කියන අර්ථයෙන් දාන්න මම දැන් අද කියන එක දැම්මට පස්සේ ඒතර අරක තෝරන්න දෙයක්වත් නැහැ. අද කියන එකේ වෙච්ච ගැටලුවක් නැහැ. හොඳයි. හරි. ඊළඟට බලමු අපි ඉතුරු ටික මොකද්ද කරන්න තියෙනවා. ඊළඟට ඔයාලට තියෙනවා media in which you come into connect with Japanese language. ඒ කියන්නේ ඔයා මොනවෙන්ද? ඒ කියන්නේ ජපන් භාෂාවත් එක්ක මොනවද තව කනෙක්ට් වෙන්නේ? මොනවද ඔයා සම්බන්ධ වෙලා වැඩ කරන්න කියන දහසින් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයා TV නිවුස් ප්‍රෝග්‍රෑම් ඩොකියුමන්ටරිස් බලනවා නම් ඒක පුළුවන්. නැත්නම් ඩ්‍රාමා බලනවා නම් ඇනිමේෂන් ජපන් වලින් නේ නිවුස් පේපර්ස් මැගසින් කියවනවා නම් බුක් බලනවා නම් මංගා නේ චිත්‍ර කතා කාටුන් එහෙම බලනවා නම් ආටිකල්ස් වෙබ්සයිට්ස් වලින් ජපන් භාෂාව බලනවා නම් වෙනත් දේවල් බලනවා නේ නැත්නම් ඒ කියන්නේ ජපන් භාෂා ලැන්ග්වේජ් එකට ජපන් භාෂාව ඉගෙන ගන්න ආයතන අමතරව ඔයා එහෙම දෙයක් කරන්න නැත්නම් ඔයාලට පුළුවන් මේ අන්තිම එක තෝරන්න. ඉතින් එහෙම කරන්න ඕන. ඔයාලා පොඩ්ඩක් තෝරන්න. ඔයාලා තියෙන සාමාන්‍ය ජපන් ඉගෙන ගන්න ළමයි සාමාන්‍යයෙන් ජැපනීස් ඩ්‍රාමා බලනවා. ඇනිමේෂන් බලනවා නේද? බුක්ස් එහෙම කියවනවා නේද? වෙන වෙන ආටිකල්ස් ඉතින් කියවනවනේ පොඩි පොඩි වෙබ්සයිට් වල නැත්තේ නෑනේ ජපන් ඉගෙන ගන්න ළමෙක්. එහෙම තමයි ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මේ අනිත් නිවුස් පේපර්ස් ඒවා බලනවා නම් එහෙම නැත්නම් අද වෙන කියන්නේ YouTube වල එහෙම තව බලනවා නම් ඔයාලට එහෙමත් ඇප්ලයි කරලා Facebook වල වීඩියෝස් එහෙම බලලා ඔන්න ඔය අද කියන එකත් දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේකෙන් විභාගයේ වෙනසක් තියෙන්නේ නැහැ ඉතින් නේද? මේ ඔයාලගේ කොහොමද දැනුම ඒ කියන්නේ ඔයාලා කොහොමද ජපන් භාෂාව ඉගෙන ගන්න ජපන් භාෂාව හදාරන්නේ කොහොමද කියන එක තමයි පොඩ්ඩක් එතනදී බලන්න. ඊළඟට ඔයාලට පුළුවන් the person with whom you usually communicate in Japanese. ඒ කියන්නේ ඔයා කාත් එක්කද මේ ජපන් භාෂාව පාවිච්චි කරන්නේ. කියන්නේ මොන කවුරුත් එක්කද ඔයා මේ ජපන් භාෂාව කරන්නේ. එතකොට ඔයාලට වෙන මෙන්න මේ ටික්ස් වගේක් තියෙනවා දාන්න. එතකොට ඔයාලට පුළුවන් ස්පීකින් නේ කතා කරන ලිස්නින් සවන් දීම රීඩින් කියවීම රයිටින් ලිවීම කියන දහසනේ. ඔයාලා අනිවාර්යෙන් with teacher ගුරුවරයාත් එක්ක ඔයාලා අනිවාර්යෙන් ස්පීකින් කරනවා ලිස්නින් කරනවා රීඩින් කරනවා රයිටින් කරනවා. නන් කියන එක දැම්මොත් මොකද වෙන්නේ? මේකක් කරන්න නැහැ කියන දහස තමයි තියෙන්නේ. හරි. ඔයාලා ගුරුවරුත් එක්ක කරනකොට ඊළඟ ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක සාමාන්‍යව යාළුවොත් එක්ක මොකද කරන්නේ? යාළුවොත් එක්ක ඔයාලා කරනවා සාමාන්‍යයෙන් යාළුවත් එක්ක ඔයාලා නේ කතා කරනවා රීඩින් කරන්න පුළුවන්. ඔයාලට එහෙම ඕන විදිහට දාගන්න. ෆැමිලි එකත් එක්ක කතා කරනවා නම් එහෙම ෆැමිලියත් එක්ක උඩට කතා වෙනව කරන නිසා අපිට ඕන නම් නන් කියලා දාන්න පුළුවන්. ඕන නම් නැත්නම් ඔයාලා කතා කරනවා නම් ඒ අවශ්‍යද දාන්න. සුපර්වයිසර්ත් එක්ක මේ ආයතන වැඩ කරන තරත් එක්ක වැඩ කරන මේ කලීජ් නේ ඔයාලගේ මේ සංගයන් එක්කත් ඔයාලට පුළුවන්. ඔන්න ස්පීකන් කරනවා, මම රීඩින් කරනවා, ලිස්නින් කරනවා නේ. එහෙම කස්ටමර්ස්ලාත් එක්ක කස්ටමර්ස්ලාත් එක්ක ඉතින් කොට අදට භාවිතා වෙන්න නිසා ඒක දාන්න. මේකට අනිවාර්යෙන් දාන්න මොන හරි ටිකක්. හරිද? ඔයාලා කරන තොරතුරු අනුව මේ විදිහට හරි කමන්නේ දාලා මේ කරන්නේ නැත්තම් මේ ටික දාන්න. එහෙම කරන්නේ නැහැ කියලා දාන්න බෑ. මොකද අපි ගුරුවරුත් එක්ක එහෙම කතා කරන, යාළුත් එක්ක කතා කරන නිසා, කලීස්ලාත් එක්ක අපි කතා කරන නිසා ඒ ටික දාන්න. ඒ ටික එහෙම පොඩ්ඩක් බලන්න හොඳට බලලා දාන්න. ඊළඟට තියෙන ඔයා ටයිම්ස් ඔෆ් ටේකින් ජෙල් පිටි. ඔයා කී වාරයක් ජෙල් පිටි විභාගය කරාද? ජෙල් පිටි විභාගය කරාද? N5 විභාගය කී පාරකද? N4 N3 N2 N1
අපි හිතමු කවුරු හරි N5 විභාගය එකපාරක් කරා. එයාට පුළුවන් එකපාරක් තෝරන්න. දෙපාරක් දෙපාරක් තුන් පාරක් තුන් පාරක්. අපි හිතමු එයා එකපාරක් කරා. ඊට පස්සේ ඔයා දානවා මෙතන ඒ කරපු ඒ කියන්නේ ඒ කරපු අවස්ථාව විභාගේ පාස් වුණාද ෆේල් වුණාද? ඒ කරපු එකපාරේ පාස් වුණාද නැත්නම් ඔයා දෙපාරක් කරා ඒ දෙපාරෙම ගොඩකට පාස් වුණාද ෆේල් වුණාද කියන දවස්. අපි හිතමු ඔන්න එකපාරක් කරා N5 එක එයා පාස්. දැන් මම N4 කෙනෙක්ට කරන්නේ. ඊළඟට N4 එක ඔයා කරාද? අපි හිතමු එකපාරක් N4 කරා එයා ෆේල්. එහෙනම් යාර පුළුවන් ෆේල් කියලා දාන්න. මොකද N4 පළවෙනි පාට නම් කරන්න මේක මුකුත් ඕනේ නෑ. ඔහොම තියන්න. පළවෙනි පාට නම් කරන්න එකපාරක් වැල්ලා දිනා නම් ඔන්න එක දාරක් කරා. අනිවාර්යෙන් පාස් නම් ඒත් දාන්න නැත්නම් ෆේල් නම් ෆේල් දාන්න. පාස් නම් පාස් දාන්න බෑ ෆේල් නම් ෆේල් දාන්න. කළා නැත්නම් N4 මේ පළවෙනි පාර නැත්නම් N4 එක හරි N5 එක පළවෙනි පාර නම් මුකුත්ම නොකර ඔහොම තියන්න. එතන ඒක ඇටලුවා ඊළඟට මේවා මුකුත් පුරවන්න යන්න එපා. ඒවා ඉතින් ඔයාලා N1 N2 එන්න කරා නම් ඒවා දාන්න මේ විදිහට. නැත්නම් මේකේ බින්දුව තියන්න. N5 මං හිතනවා ඔන්න මෙන්න ආය GLP N5 කරා ආය පාස් කියන පිළිගන්න. එහෙනම් මම දානවා මම N5 කර එකපාරක් ආයක පාස්. N4 තාම කරේ නැති නිසා තාම එනම් බින්දුවේ තමයි තියෙන්නේ. හරි. ඔයා N5 ඇප්ලයි කරන එක නම් පළවෙනි පාර නම් N5 කරන් GLP බින්දුවේම තියලා වැඩේ කරන්න. එච්චර. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපිට ගියට පස්සේ තියෙනවා. ඉතින් ඒකත් හරි. ඊළඟට ඔයාලගේ ඊමේල් එක ඔයාලට පුළුවන් දෙන්න ඔයාලගේ ඇක්ටිව් ඊමේල් එක. අනිවාර්යෙන් ඇක්ටිව්. ඒ කියන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක මතක නිතර ඊමේල් එක පාවිච්චි කරන ඊමේල් එකක් දෙන්න අපිට හොඳයි. එතකොට අපේ ඊමේල් එක භාවිතා වෙන ඊමේල් එකනේ. ඔයාලට පුළුවන් ඒ ඊමේල් එක දෙන්න. අපි හිතමු ඔන්න මම දෙනවා මෙතන ජපාන් සර සවිය @gmail.com ඔන්න ඔක තමයි මගේ Gmail එක විදිහට මම කියන්නේ. මම කියන ජපාන් සරසයට ඔයාගේ බලන්න මේ මේල් එක වැඩ කරන මේල් එකක් අනිවාර්යෙන් දෙන්න. ඔය නිකන් සමහරක් වෙලාවට මේල් අපි දෙක තුන හදන් තියෙනවා නම් ඒව නෙවෙයි. නිවැරදි ඔයා නිතර දෙවෙලේ පාවිච්චි කරන මේල් එක සහ ඒකේ පාස්වර්ඩ් එක හොඳට මතක මේල් එකක් දෙන්න. හරි. ඔන්න ඒකත් හරි. ඊළඟට මෙන්න මේක තමයි ඊළඟ වැදගත්ම දෙක ඔයාලට පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක. ඔයාලගේ පාස්වර්ඩ් එක මෙයාලා නම් කියන්නේ enter your date of birth. ඔයාගේ උපන්දිනය පාස්වර්ඩ් එක කියලා තියාගන්න කියලා. ඒක තමයි නුවණක්කාරම වැඩේ. කවුරුවක්වත් මේකට ලොග් වුණා කියලා එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මෙතනට පාස්වර්ඩ් එකට දෙන්න ඔයාගේ උපන්දිනය. මොකද පාස්වර්ඩ් එකට අපිට ඕන වෙන්නේ මේක රිසල්ට් බලන්න ගියාම අනිවාර්යෙන් අපිට මේ පාස්වර්ඩ් එක ඕන වෙනවා. ඒ නිසා මතක හිටින පාස්වර්ඩ් එකක් දෙන්න. ඔයාලට වෙන පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඔයා උපන්දින හැර වෙන එකක් දෙන්න පුළුවන්. නමුත් මෙයාලා කියන උපන්දින දෙන එක හොඳයි. ඒ කියන්නේ අපිට උපන්දින අමතක වෙන්නේ නැහැනේ. ලේසියෙන් ඒක නිසා. දැන් මම දුන්නේ උපන්දිනය මෙයාගේ බලමු. දුන්නේ 1995යි 3යි 8. එතකොට කොහොමද දෙන්නේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න මම ගන්න 1995යි 3 මේ ටයිප් කරනකොට අපි කරන්නේ 0.3යි 0.3යි 8 වෙනිදා 0.8 1995යි 3 වෙනි මාසේ 8 වෙනිදා 1995යි 0.3යි 0.8 බිඳුව එන්න ඕන. ඒ කියන්නේ 3 දැන් 11 12 වගේ නම් බිඳුව වැටෙන්නේ නැහනේ. අංකවලත් 10න් පස්සේ වණන් එහෙම වැටෙන්නේ නැහැ. නමුත් දැන් අර 3 වෙනි මාසේ නිසා 0.3යි 0.8 කියලා තමයි ඇප්ලයි කරේ. ඒතර එහෙනම් උපන් දින විදිහට දාන්න. අනිවාර්යයෙන් මේක කොහේ හරි කොලයක ලියලා තියන්න. කොච්චර අපිට මේ වුණත් අමතක වෙයි. මෙහෙම අපි 2026 JLPT විභාගය කියලා පොඩි පොතක ලියලා තියන්න කොලයක කැලෙන්ඩර් එක හරි. මෙන්න මේක තමයි පාස්වර්ඩ් එක. එතකොට අවුලක් නැහැ. අනිවාර්යයෙන් මේක ලියාගන්න. හරි. ඒ ටික හරියනම් පාස්වර්ඩ් එක මතක තියත්තා. ඊමේල් එක දාගත්තා. ඊළඟට ඔයාලගේ දාන්න ඕන මොකද්ද? ෆොටෝ එක. ඇප්ලිකන්ට් ෆොටෝ එක අපි බලමු කොහොමද දාන්නේ කියලා. හරි. ඔයාලගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් තමයි අපිට ඕන වෙන්නේ. ඒක නිසා ඒ ෆොටෝ එක හරියට දාන්න ඕන. හරි. අපි මෙන්න මේක ක්ලික් කරාට පස්සේ අපිට බලන්න පුළුවන්. අපි බලමු. ඔන්න මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකෙන්. ඔන්න ඔක අපි දාන්න තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක පොඩ්ඩක් මෙහෙම එනවා. ඊට පස්සේ අපිට මේක පොඩ්ඩක් පොඩි කරලා මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ලස්සනට ඔයාලගේ සයිස් එක පාස්පෝර්ට් එකට මෙයාලා එන්න මෙන්න මෙහෙම. දැන් ඔන්න මම ඩවුන්ලෝඩ් කරගත්ත නිසා එකක් තමයි මේක නිවැරදිව අර වැටෙන්නේ නැත්තේ. ඔයාලා ගානට පාස්පෝර්ට් සයිස් එකකින් ෆොටෝ එක ගහගත්තට පස්සේ
ස්ටුඩියෝ එකකින් එයාලට මේක ගානට සෙට් වෙනවා දෙපැත්තට මේ සෙට් එක මෙහෙම වැටෙන්නේ නැහැ එතකොට. එතකොට ගානට දාන්න පුළුවන්. ඒක ඉතින් ක්‍රොප් කරගන්න ඔයාලට තේරෙන එක පොඩි ළමයි නෙවෙයි නේද? තේරෙනවනේ. ඊට පස්සේ අපි ඩන් කියන එක ඉබ්බට පස්සේ ඔන්න ඕකත් වැටෙනවා. හරිනේ. එහෙනම් අපි එතනට එනකන් වැඩ ටික කරගත්තා. ෆොටෝ එකත් දාලා තියෙනවා නේද? හරි. එතකොට මතක තියාගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලා පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ගද්දි බෑග්ග්‍රවුන්ඩ් එක මේ සුදු පාට එකක් ගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට වෙන එක තරමට හොඳයි. ලා පාටක් නත් අවුලක් නෑ නේද? බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට වෙන තරමට තමයි හොඳ. බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට වෙන තරමට හොඳයි. එතකොට වටපිටාව පහට ඒ කියන්නේ සුදු පාට වෙන විදිහට ඔයාලා ෆොටෝ එක ගන්න ස්ටුඩියෝ එකේ කට්ටියකට පස්සේ ඒ විදිහට කරලා දෙයි. හරි. තව පොඩි දෙයක් මට මතක් කරන්න හිතුණා. මේ මෙන්න මෙතනදී මේ දැන් ගොඩක් අය මේ ෆොටෝ අප්ලෝඩ් කරද්දි මට අමතක වුණා කියන්න මෙන්න මේ ෆොටෝ එක අප්ලෝඩ් කරද්දී අපි දැන් ෆොටෝ එක මෙහෙම අප්ලෝඩ් කරනවනේ හරිද අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මෙහෙම එනවනේ අපිට සිලෙක්ට් කරන්න ක්‍රොප් කරන්න ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි ඔය මේ ඇප්ලිකේෂන් එක නැත්නම් අපේ ටෙස්ට් වවුචර් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තා ආවට පස්සේ ෆොටෝ එක පෙන්වන්නේ නැහැ මට ගොඩක් අය කියනවා සෙන්සි ෆොටෝ එකක් දැම්මා පෙන්වන්නේ නැහැ කියන එක හේතුව තමයි මෙන්න මෙහෙමම තීදි නැත්නම් මෙන්න මේක ක්‍රොප් කරලා මෙහෙම හදන්නේ නැතුව මෙන්න මෙහෙමම තමයි අපිට එන්නේ හදන්නේ කියන්නේ ওই විදිහම තමයි අපිට එන්නේ ඔහොම වෙද්දිම අපි එතන ඩන් කරොත් මොකද්ද වෙන්නේ මෙතනට ෆොටෝ එකක් හරියට වැටෙන්නේ නැහැ සුදු පාට පසුබිම තමයි වැටලා තියෙන්නේ ඔන්න ඔතන තමයි ෆොටෝ එක වැටෙන්නේ නැහැ කියන එක එකම ගැටලුව ඒක නිසා මතක් වෙච්ච වෙලාවේ මට ඒක මතක් කරන්න ආවේ ඔයාලා අප්ලෝඩ් කරද්දී දැන් අපි දැන් මොන්න මම අර පින්තූරේ අප්ලෝඩ් කරනවනේ අප්ලෝඩ් ආවට පස්සේ මෙන්න මේක ක්‍රොප් එක අනිවාර්යෙන් හදන්න ඕන හොඳද මේ ක්‍රොප් එක අනිවාර්යෙන් හදන්න හදලා ගානට දැන් ඔයාලා හරියට પાස්පෝර්ට් සයිට් එක ගත්තාම මෙහෙම හදන්න දෙයක් නැහැ ගානට දෙපැත්තට චූටි පොඩි තීරු දෙයක් ඉතුරු වෙයි නැත්තම් ගානට සිලෙක්ට් කරලා හදා ගන්න පුළුවන් ඔහොම කළා ඔන්න ඊට පස්සේ මෙහෙම හදලයි මෙහෙම තියලා සුදු පාටට තියලා මේව කරන්නේ නැහැ එතනදී තමයි අර ෆොටෝ එක වැටෙන්නේ නැති වෙන ප්‍රශ්න වෙන්නේ එයි සුදු පාට පසුබිමන්නේ ෆොටෝ එකට වැටලා තියෙන්නේ අර මම කිව්වාගේ සුදු පාට පසුබිමේ තියෙන ෆොටෝ එක මේ ටික ගානට ක්‍රොප් කරලා හදලා ගන්න මෙතනින් පොඩි මේ ඉතල තියෙන මේ හදලා ගන්න පුළුවන් මේ ලස්සනට අරගෙන ඉවරලා ඩන් කරන්න ඕන එතකොට තමයි මේ බලන්න ලස්සනට මෙතන ෆොටෝ එක වැටෙන්නේ ගොඩක් අයට තියෙන ගැටලුව තමයි මේ අනේ මගේ ෆොටෝ එක වැටලා නැහැනේ කියන කතාව. ඔය වැටෙන්නේ නැති හේතුව තමයි අන්න අර අතන ක්‍රොප් එක හදන්න දෝ කෙලින්ම ඩන් කරනවා. ඩන් කරගම වැටෙන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුව ඒක හදන්න. හරි. ඊට පස්සේ හරි. ඊළඟට ඔයාලට මෙතන තියෙනවා ඔයාලගේ එක්සැමිනේෂන් එකට යද්දි විස්තර ටිකක් තියෙනවා. ඔයාලගේ අනිවාර්ය ඩෙන්ටිය එහෙම නැත්නම් પાස්පෝර්ට් එක දැම්මේ මොකද්ද? ඒක අනිවාර්යෙන් අරගෙන යන්න ඕන. හරි. ඒක අනිවාර්යෙන් අරගෙන යන්න ඕන. එතන પાස්පෝර්ට් එක හරි ID නම්බර් ඊළඟට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් එක ලෙවල් එක. ඒ කියන්නේ N5 නම් N5 N4 නම් N4 නේද? ඒවා එහෙම දෙකක් දාන්න බෑ. එකෙන් එකයි. එකම එක්කෙනා N5 එකට N4 එක ඇප්ලයි කරා කියලා එහෙම යන්න බෑ ලියන්න බෑ දෙකම එක එක ලියන්න පුළුවන් ඒක නිසා ලෙවල් 1යි අනිවාර්යෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් මතක් කරනවා. ඊළඟට ඔයාලගේ නම් සහ ටෙස්ට් ලෙවල් එක වෙනස් කරන්න බෑ. මේක අපි සබ්මිට් කරාට පස්සේ ටෙස්ට් ලෙවල් එක කියන්නේ N5 ද N4 ද කියන එකයි නමයි හදන්න බෑ. ඒක නිසා නම ඒව නිවැරදිව බලන්න. ඊළඟට වෙරිෆයි කරන්න කලින් නැවත බලන්න කියනවා. නේද? වෙරිෆයි කරන කලින් අනිවාර්යෙන් මේක නැවත බලන්න. නම හරියට දාල්ද මාධව ගුරුගේ හරිද? ලෙවල් එක හරිද? අනිත් ටික හරිද? ඩෙන්ටිටි නම්බරේ හරිද? ඒ ටික හරිද? අනිත් මේ පෝස්ටර් කෝඩ් නම්බර් ෆෝන් නම්බර් ඒ ටික හරිද? මෙහෙම හැමදේම නැවත දෙතුන් පාරක් චෙක් කරන්න. නැවත බලන්න. ඊමේල් එක විශේෂයෙන් හරිද? ඊළඟට පාස්වර්ඩ් එක හරිද? ඒ ටික අනිවාර්යෙන් නැවත චෙක් වෙන්න ඕන. මේක මෙතන සබ්මිට් බටන් එක මෙතන ටික් එක දාලා සබ්මිට් කරන්න කලින් මොකද නැවත බලනවා මේක හරිද 3-4 පාරක් බලන්න කමක් නැහැ වෙලාව අර හිමීට බලන්න මේක හරිද අපි සමහරට එක අකුරක් වැරදි වෙන්නත් පුළුවන් ඒක නිසා ID නම්බර එක අම්බරයක් හැල්ලෙන්න අපිට කොච්චර ෂුවර් වුණත් අපිට ඇස් වලට පේන්නේ නැති නිසා හොඳට බලන්න මේ ටික හරිද කියලා හොඳේ බලලා ඉවරලා තමයි ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මෙතන මේ ටික් එක දාලා සබ්මිට් බටන් එක බන්න ඕන ඊට පස්සේ ඔයාලට වෙනම පේජ් එකකට අරගෙන යනවා අපි බලමු මේ පේජ් එක සබ්මිට් බටන් එක ගමන් ඔයාලට කියන නිසා මේ ටික නිවැරදිව බලලා ෆිල් කරලා ඉවර වෙලා තමයි මෙන්න මෙතන ටික් එක දාන්නේ සහ අර ෆොටෝ එකේ කතන්දරේ පොඩ්ඩක් හොඳට අවධානයෙන් බලා ගන්න. පැහැදිලි ඇති කියලා හිතනවා. බලමු ඊළඟ සබ්මිට් බටන් එක ඉබ්බට පස්සේ අපිට මොකද්ද වැටෙන්නේ කියලා. හරි. දැන් අපිට තියෙන්නේ මුදල් ගෙවන කොටස.
GDP එකට අදාළ මුදල ගෙවන කොටස තමයි අපිට කරන්න තියෙන්නේ. හරි. දැන් මෙතන අපිට පේජ් එක දැන් අතන සබ්මිට් කරලා මෙතනට ආවට පස්සේ අපිට මේ පේජ් එකට ආවට පස්සේ මෙන්න මේක ඊටාම වැදගත් නම්බර් එකක්. මේ රිෆරන්ස් නම්බර් එක. මේ රිෆරන්ස් නම්බර් එකෙන් තමයි අපි විභාගයේ රිසල්ට් බලන්න විභාගයේ රිසල්ට් ආවට පස්සේ බලන්න පුළුවන්. ඒක නිසා වෙබ්සයිට් එකට ආයේ ලොග් වෙනකොට අපිට අපේ ඇප්ලිකන්ට් ලොග් එකට වෙනකොට අපිට මෙන්න මේ රිෆරන්ස් නම්බරේ අපි ඉස්සෙල්ලා කොයි පාස්වර්ඩ් එකයි තමයි වැදගත්ම කොටස. ඒක නිසා මෙන්න මේ රිෆරන්ස් නම්බර් එක මේ දැන් මේ ආපු වෙලාවෙම ලියා ගන්නවා ටක් ගාලා කොලේක. මොකක් හරි විසි කරන්න ඇති පොතක අනිවාර්යෙන් මේ රෙජිස්ට්‍රේෂන් නම් මේ රිෆරන්ස් නම්බර එක සහ පාස්වර්ඩ් එක ලියන්න. මොකද මේ දෙක නැතුව මෙතනින් යට කරන්න බෑ මොකුත්. රිසල්ට් බලන්න ඇප්ලිකේට් ලොග් වෙන්න මුකුත් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේක දැන් ඔයාලා මේක ඇප්ලයි කරන්න වෙලාවෙනේ බලන්න ඇති මේ වීඩියෝ එක ගොඩට. එතකොට අනිවාර්යෙන් මේක කොතනක හරි ලියලා තියාගන්න මතක ඇතුව එක විශේෂයෙන්ම මතක් කරන්න. කොහේ හරි තැනක ලියන්න මේකයි අරක. මේ පාස්වර්ඩ් එකයි. ඒක මතක් කරනවා. හරි නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න පුළුවන්. සම කාට හරි ස්ක්‍රීන්ෂොට් එක හදිසි නැතුනොත් මුකුත්ම නැතිනවා. ස්ක්‍රීන්ෂොට් එක අපි කියන්න බෑනේ. ගැලරි එකේ අපේ නැති වේද කියන එක ෆොටෝ හදිසි ෆෝන් එකට මම කරනොත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් මේක ලියලා තියාගන්න. හරි. ඊළඟට අපේ පේමන්ට් එක තමයි 8000. දැන් මෙතන දෙනවා එක්සෑම් චාර්ජස්. නැත්නම් එක්සෑම් එකට ගන්න මුදල් ප්‍රමාණය. N1 එකට 8000, N2 8000, N3 8000, N4 8000, N5 ඔක්කොටම 8000. දැන් මම මේක ඇප්ලයි කරන්නේ 2026 දෙසැම්බර් මාසෙක. එතකොට මේ වෙද්දි 8000 තමයි ගාන. එතකොට ඔයාලගේ මුදල ඔයාගේ කාඩ් එකේ 8000ක් තියෙනවා. එතකොට මොකද්ද ගන්න පුළුවන් කාඩ් එක? අපිට වීසා කාඩ් එකක් නැත්නම් මාස්ටර් කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනම බැංකුවක කිසි ගැටලුවක් නැහැ ඒක. විශේෂයෙන් මම නම් පෞද්ගලිකව පාවිච්චි කරන කමර්ෂල් කාඩ් එක. කමර්ෂල් කාඩ් එක ටිකක් හොඳයි. අනිත් ඒවාට වඩා ඉක්මනට පේමන්ට් එක වෙනවා. නමුත් සම්පත්, BOC, Peoples තියෙන ගොඩක් HNB කිසිම ගැටලුවක් නැහැ. වීසා හරි මාස්ටර් කාඩ් එකක් හරි ඔයා ගාව තියෙන්න ඕන. ඔයාගේම කාඩ් එක වෙන්න ඕනේ නැහැටි. කාගේ හරි කාඩ් එකක් තියෙන්න ඕන. මුදල් රුපියල් 8000ක් තියෙන කාඩ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට අපි මොකද කරන්නේ? එහෙනම් මේක ලියාගත්තා. වීසා මාස්ටර් මේ මෙතන කියන තැන අපි ක්ලික් කරා. හරි. ක්ලික් කරාට පස්සේ අපිට එනවා ඔයාලගේ රිෆරන්ස් නම්බර් එක. ඊට පස්සේ නැවත පාරක් චෙක් කරමු නම් එක්සැමිනේෂන් ලෙවල් එක අපි N4 දැම්මේ. N5 නම් N5 වැටේ, N3 නම් එහෙම වැටේ. ඊළඟට ගෙවන්න ඕන ගාන 8000. ඒ විදිහට ඊළඟට අපි මොකද්ද? මෙන්න මේ පේ කියන එක ඔබනවා 8000 now. එබුවට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාලට එන්නේ ඊළඟට කාඩ් එකේ ඉන්ෆර්මේෂන් ටික දාන්න. මොකේද? කාඩ් එකේ ඉන්ෆර්මේෂන් ටික තමයි දාන්න ඕන. ඔයාලා කාඩ් නේම් එක, කාඩ් නම්බර් එක, ඔයාලගේ ඩේට් මේ එක්ස්පයර් වෙන එක කාඩ් එක, සිකියුරිටි කෝඩ් එක, ඒ ටික දාන්න බලමු. ඔන්න මම නිකන් ටිකක් පුරවන්න. කාඩ් හෝල්ඩර් නේම් එක මම දානවා. මම දැම්ම නමම දානවා. MG සන්දුන් මදු ශන්ක. හරි. ඊට පස්සේ නම නම් කාඩ් හෝල්ඩර් කියන්නේ ඒ කාඩ් එක අයිතිකාරයාගේ නම. ඔයාගේ නම නම් ඔයාගේ නම් කාඩ් එක ඔයාගේ නම. අම්මගේ කාඩ් එක නම් අම්මගේ, තාත්තගේ කාඩ් එක තාත්තගේ නම. මේ කාඩ් එකට බැංකුවට අදාළ කාඩ් නේම් එක. නැත්නම් හෝල්ඩර්ගේ නම. කාඩ් එක අයිතිකාරයාගේ නම. ඊළඟ කාඩ් නම්බර් එක. කාඩ් නම්බර් එක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ කාඩ් එකේ මෙන්න දැන් මම සාම්පල් Google එකෙන් බලනවා. සාම්පල් කාඩ් එක මෙන්න මේ තියෙන. මෙන්න මේ නම්බර් ටික. මෙන්න මේ නම්බර් ටික තමයි දෙන්න ඕනේ සිලෙක්ට් කරන්න ඕනේ. හරි. ඔයාලා ඒක මෙතන මෙන්න මේ දිග නම්බර් 4ක් තියෙන 4 තියෙන්නේ. අන්න ඒක මේකේ සිලෙක්ට් කරන්න. දැන් මම නිකන් ඔන්න 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7. ඔන්න හැබැයි කාඩ් නම්බර් එක ඉතින් බොරු නම්බරයක් නේ. ඒක නිසා තමයි මේ කාඩ් නම්බර් ඉන්වැලිඩ් කියලා වැටෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට ඔයාලගේ එක්ස්පයර් වෙන මාසය සහ අවුරුද්ද. අපි හිතමු මාසය තමයි 11 වෙනි මාසේ. එක්ස්පයර් වෙන්නේ 2030. 30 කියලා දැම්මු. දැක්කනේ? හරි. ඊළඟට සිකියුරිටි කෝඩ් එක. ගොඩක් අය මේ සිකියුරිටි කෝඩ් එක දන්නේ නැහැ හොයාගෙන. සිකියුරිටි කෝඩ් එක කියන්නේ මේ කාඩ් එකම දැන් අපි මේ කාඩ් එක තියෙනනේ මේ කාඩ් එකම අනිත් පැත්ත හැරෙව්වහම ඔයාලට බලා ගන්න පුළුවන් සිකියුරිටි කාඩ් එක. බලමුකෝ මේකේ ඔන්ලයින් සිකියුරිටි කාඩ් එක සිකියුරිටි කෝඩ් එකක් තියෙද කියලා. මේ තියෙන. හරි මේ තියෙන. කාඩ් එකම අනිත් පැත්ත හැරෙව්වට පස්සේ මෙන්න මෙතන අංක 3ක්. ගොඩක් ලංකාවේ කාඩ් වල නම් තියෙන අංක 3ක්. මෙන්න පොඩි අංක 3ක්. ඔර අස්සම් කරන්නේ කාඩ් එකේ. අන්න එතන පොඩි අංක 3ක් තියෙනවා. අන්න ඒ අංක 3 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක බලුවොත් මෙන්න මේ අංක 3ක්. දැන් මෙතන 1යි 13. අන්න ඕක තමයි අපිට කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක විතර තියෙන්නේ. එහා පැත්තේ තියෙන පොඩි අංක 3ක් තියෙනවා. අන්න ඒ අංක 3 තමයි අපි සිකියුරිටි කෝඩ් එක විදිහට
භාවිතා කරන්න ඕන. දැන් ඔන්න ඔයාලටම කාඩ් එක අනිත් පැත්ත හැරෙව ගමන් බලා ගන්න පුළුවන් මේටි. ඒක දැන් හිතමු එතන සිකියුරිටි කෝඩ් එක 555 ඔන්න 555 කියලා දැම්මා. එච්චරයි. දැන් ඔන්න කාඩ් ඩීටේල්ස්. ඊළඟට බිලින් ඇඩ්‍රස් එක ඔයාලගේ කොහොමද ශ්‍රී ලංකා නේ. ශ්‍රී ලංකා කියලා තමයි වැටෙන්නේ. හරි. අන්න ශ්‍රී ලංකා. හරි. ශ්‍රී ලංකා අපි හිතමු අර අපි දාපු එකම දාමුකෝ. ශ්‍රී ලංකා අපි දැම්මේ ඇඩ්‍රස් එක නොම්බර 22 ඔයාලගේ. හරි. උඩුගම ගාල්ල. හරිනේ. සිටි එක ඇවිල්ලා අපේ ගෝල්. අර සිප් කෝඩ් එක 80000 අපි දාන්න. ඊළඟට ඔයාලගේ ස්ටේට් ප්‍රොවින්ස් එක. ස්ටේට් ප්‍රොවින්ස් කියන ඔයාලගේ මේ දැන් දකුණු පළාතනේ. මම මොන දකුණු පළාතේ දැන් ගාලා තියෙන දකුණු පළාත නේද? දකුණු පළාත කියලා දැම්මා. උතර හැම ඔය කාඩ් එකේ විස්තර තමයි මෙතන දාන්නේ. කාඩ් හෝල්ඩර්ගේ නම, කාඩ් නම්බර් එක, එක්ස්පයර් වෙන දවස, මාසය සහ අවුරුද්ද. ඊට පස්සේ සිකියුරිටි කෝඩ් එක අර මං කිව්වා එහා පැත්තේ පෙන්න මෙන්න මේ සිකියුරිටි කෝඩ් එක. මේ ඒ ටික දාන්න. දාලා ඊළඟට ඔයාලගේ රට ශ්‍රී ලංකාව, ඊට පස්සේ ඇඩ්‍රස් එක, සිටි එක, පෝස්ටල් කෝඩ් එක, ඒ ටික සාමාන්‍ය සදන් ප්‍රොවින්ස් ඔයාලගේ. ඊට පස්සේ මේ ටික හරියට දැන් මෙතන හරියට පිරෙවට පස්සේ මෙන්න මේක රතු පාටට පෙන්නනවා. පේ කරන්න පුළුවන් කියන එක. මාස්ටර් කාඩ්, වීසා කාඩ් එක කියලා හරියට වැටලා මෙතන රතු පාටට පෙන්වනවා. දැන් පෙන්න නැත්නම් මේ ඉන්වැලිඩ් මේ කාඩ් නම්බර් කියන එක නිසා තමයි වැටෙන්නේ නැත්තේ. මම ඔයාලට පෙන්නන්නම් එහෙම එකක්. රතු පාට ඊළඟට මෙන්න මේක ක්ලික් කර ගමන් හරි. ක්ලික් කර ගමන් ඔයාලගේ පේමන්ට් එක කාඩ් එකේ සල්ලි දිනනවා නම් ඒ ටික හරියට බැරිලා ටක් ගාලා පේමන්ට් එක වෙනවා. අපි බලමු පේමන්ට් එක වෙන එක ටික සහ ඊටු ටික කොහොමද කරන්නේ කියලා ඊළඟට. ඊට පස්සේ දැන් අපිට රතු පාටට පෙන්නනවනේ. දැන් ඔන්න මම කාඩ් එක ඇඩ් කළා. ඊට පස්සේ රතු පාට එක බොඩ පස්සේ ඔන්න ඔයාගේ ප්‍රොසෙස් එක වෙනවා නේද? හරි. ඊට පස්සේ ඔයාලගේ දැන් කාඩ් එක ප්‍රොසෙස් වුණාට පස්සේ ඊට පස්සේ ඔයාලට පේමන්ට් එක කරන්න ඔයාලගේ අදාළ ෆෝන් නම්බරයට පින් නම්බර් එකක් එනවා. OTP එකක් කාඩ් එකෙන් අපි ඕන පේමන්ට් එකක් කරද්දී ඔන්ලයින් OTP නම්බර් එකක් එනවා. ඉතින් ඒ OTP නම්බරේ ඉතින් ඔතනට දාන්න තියෙන්නේ නේද? OTP නම්බරේ දැම්මට පස්සේ තමයි පේමන්ට් එක වෙන්නේ නේද? OTP නම්බරේ දාන්න. ඊට පස්සේ OTP නම්බරේ පොඩ වැරදුනා. OTP නම්බරේ දැම්මට පස්සේ ඔයාලගේ පේමන්ට් එක වෙනවා. බලන්න. ඔයාලට ඔන්න හැමදේම ලයිව් පෙන්නනවා මම. බලන්න හරියට වීසා ප්‍රොසෙස් කෙලිම වැට්ටා. සල්ලි කැපුණා. ඊට පස්සේ ඔන්න වැටි ප්‍රසම්පරයත් එක්ක වැටෙනවා. පේමන්ට් සක්සස්ෆුල් කියලා. පේනවනේ. එතකොට හරි. හරි. ඊට පස්සේ අපි ආයේ මුල් පේජ් එකට හෝම් පේජ් එකට ආවට පස්සේ මෙහෙම තමයි අපිට පේන්නේ. දැන් අපි රෙජිස්ට්‍රේෂන් වෙලා ඉවරයි. දැන් අපි පොඩි වෙලාවකට පස්සේ විනාඩියකට දෙකකට විතර පස්සේ පොඩ්ඩක් නැත්නම් විනාඩි 5කට විතර පස්සේ සමහර ප්‍රොසෙස් වෙන වෙලාව නෝ සමහර විනාඩි 5 10 වෙන්නත් පුළුවන්. දැන් අපි කරන්නේ මොකක්ද දන්නවද? දැන් අපේ එක හරියට දැන් ප්‍රොසෙස් වෙලාද කියලා බලන්න අපි කරන්නේ මෙන්න මේ ඇප්ලිකන්ට් ලොගින් කියලා එකක් තියෙන්නේ. මේකට තමයි ඔයාලගේ දැන් මේ එක හැදිලා තියෙන්නේ. මෙතනට ගියා ඇප්ලිකන්ට් ලොගින් එකට ගියා. ඔයාලා මෙතන දෙන්න ඔයාලගේ රිෆරන්ස් නම්බර් එක සහ පාස්වර්ඩ් එක. අර මම කිව්වේ ඔයාලට සේව් කරගන්න කියලා රිෆරන්ස් නම්බරේ සහ පාස්වර්ඩ් එක. අන්න ඒක මෙතනට දෙන්න. හරි. මම දැන් එකක් දෙනවා. මම මේව කරපු එකක්. හරි. රිෆරන්ස් නම්බර් එක පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ මම දැන් ඔයාලට එකක් දැන් මම මේව කරපු ඊට පස්සේ මම එක මම ඒක ලියා ගන්න කියලා. ඒක අනිවාර්යෙන් ඕන. ඊට පස්සේ ලොගින් බටන් එකේ බෝ ගමන් ඔයාලගේ මේක වෙනවා. හරි. එතකොට මෙතන නම් මේ your application is not approved කියන තාම approve වෙලා නැහැ. ඔයාලට බලන්න පුළුවන් මෙතන හරියට success payment එක success වෙලා තියෙනවා. අන්න success කියලා වැටලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. success වෙලා කියලා වැටලා දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ වැඩේ හරි. මේකත් ඔයාලට සාමාන්‍ය දවස් කිහිපයකින් මේක application is approved කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. මේ තාම දාපු ගමන් නිසා තමයි මේක වැටෙන්නේ නැත්තේ. මේ අපි දාපු ළමයේගේ මේ එකක් මම ඔයාලට පෙන්නන්නේ. එතකොට වැඩේ හරි. ඔයාලට පුළුවන් ඉතින් ඕන වෙලාවක ලොග් වෙලා අපි දවස් කිහිපයකින් ලොග් කරලා මේක වැටලා තියෙයි. සමහරට සති කිහිපයක් යන්නත් පුළුවන් ඉතින් ඒක ප්‍රොසෙස් වෙන්න. ඊට පස්සේ වැඩේ සම්පූර්ණයි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය රිෆරන්ස් නම්බර් ගහලා ඔයාලට රිසල්ට් ආවට පස්සෙත් මේ ටික බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ
මේ විදිහටම හිමීට බලලා දෙතුන් පාර බලලා මේක ඒ විදිහට කරන්න. ඉතින් ඔහොම ඇප්ලයි කරලා ඔයාලා එක්සෑම් එක හොඳට ලියන්න මහන්සි වෙලා කැප වෙලා මේ එක්සෑම් ඇප්ලයි කරනවා වගේ මාට අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරොත් ඉතින්. ඒකත් එක්ක මතක් කරනවා ඉතින් එකතු වෙලා ඉන්න YouTube එකත් එක්ක අපේ ඔයාලට මේ වගේ වැදගත් කරුණු කාරණා ගොඩක් ඔයාලට මේ YouTube channel එකෙන් අපේ ජපන් සරසවි YouTube channel එකෙන් ඔයාලට එන්න පුළුවන්. subscribe කරලා follow කරලා like කරලා තියාගන්න. හරි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් comment කරලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. sayonara.